දවසක් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ කිරන් TV YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගෙන තියෙන ඉතාම පුළුල් මාතෘකාවක් ගැන. ඒ තමයි ඉන්දියාවයි පාකිස්තානයේ අතර පවතින දීර්ඝකාලීන ගැටුමේ මේ ළඟදී ඇති වුණ නවතම සිදුවීම්. මේ ගැටුම අලුත් දෙයක් නෙමෙයි. ඒත් මේ ළඟදී සිදුවීම් මොනවාද? ඒවායේ ඓතිහාසික පසුබිම කොහොමද? මේ තත්ත්වය ඉදිරියට කොහොම බලපානද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් බලමු. ඉන්දියාවයි පාකිස්තානය අතර ගැටුම කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඇදගෙන එන දෙයක්. මේක පටන් ගත්තේ 1947 දී බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවට නිදහස ලැබිලා රටවල් දෙකකට බෙදීමත් එක්ක. ඒ විදිහට ඉන්දියාව සහ පාකිස්තානය කියන රටවල් දෙක බිහි වුණා. මේ බෙදීමත් එක්ක කාශ්මීරය කියන ප්‍රදේශය දෙරට අතර ලොකු ප්‍රශ්නයක් වුණා. කාශ්මීරයේ වැඩිපුර හිටිය මුස්ලිම් ජනතාව වුණා ඒකේ හින්දු පාලක ඉන්දියාවට එකතු වෙන්න තීරණය කරා. මේත් එක්කම යුද්ධ කිහිපයක් ඇති වුණා. 1947, 1965 සහ 1971 කියන වර්ෂවලදී. මේ හැම යුද්ධයකින්ම සිද්ධ වුණේ දහස් ගණනක් මිනිසුන්ට ජීවිත අහිමිවීම, දේපල විනාශ වීම සහ දෙරට අතර වෛරය තවත් වැඩි වීම විතරයි. අදටත් කාශ්මීරය කියන්නේ දෙරට අතර තියෙන ප්‍රධානම ගැටලුව. මේ ළඟදී විශේෂයෙන්ම පසුගිය මාසය වගේ කාලය ඇතුළත ඉන්දියා පාකිස්තාන දේශ සීමාවේ විශේෂයෙන්ම කාශ්මීරාවට ප්‍රදේශයේ නම් උසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේවා ප්‍රධාන වශයෙන් සිද්ධවීම් කිහිපයක් ඔස්සේ අපිට පැහැදිලි කරන්න පුළුවන්. අංක 1. දේශ සීමා ආශ්‍රිත වෙඩි හුවමාරු. මේ ළඟදී ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ විශේෂයෙන්ම පාලන රේඛාව LOC කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ Line of Control කියන නම. ඒක ඔස්සේ වෙඩි හුවමාරු කිහිපයක් වාර්තා වුණා. මේවා සාමාන්‍යයෙන් සිදුවන්නේ කුඩා පරිමාණයෙන් වුවත් සමහර අවස්ථාවලදී දෙපාර්ශ්වයටම ජීවිතහානි සිදුවිය හැකියි. මේ වෙඩි හුවමාරු වලට හේතු වන්නේ ත්‍රස්තවාදීන් දේශ සීමාව හරහා ඇතුළු වීමට උත්සාහ කිරීම හෝ දේශ සීමාවේ ඇතිවන වැරදි පැටහීම්. දෙපාර්ශ්වයම මේවට එකිනෙකාට චෝදනා කරනවා. අංක 2. ත්‍රස්තවාදී ප්‍රහාර සහ ඒවායේ ප්‍රතිචාර. අවස්ථාවකට මේ ළඟදී කාශ්මීරය තුල විශේෂයෙන්ම ඉන්දියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවල ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් වාර්තා වුණා. මේ ප්‍රහාරවලට ඉන්දියාවෙන් චෝදනා එල්ල වෙන්නේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට. මේ ප්‍රහාරවලින් ඉන්දියානු ආරක්ෂක අංශ සමාජිකයන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටද හානි සිදු වුණා. මේ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් පාකිස්තානය තුළට ගුවන් ප්‍රහාර එල්ල කිරීම හෝ දේශ සීමා ආශ්‍රිතව සෝදිසි මිහිම් දැඩි කිරීම වැනි පියවර ගත්තා. මේ වගේ අවස්ථාවලදී කලාපයේ උණුසුම ඉතා වේගෙන් ඉහළ යනවා. අංක 3. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල උණුසුම. මේ යුද්ධමය ගැටුම් වලට අමතරව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්ම දෙරට අතරම නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර වේදිකාවලදී දෙරට නියෝජිතයින් එකිනෙකාට චෝදනා කර ගැනීම සිදු වුණා. මේ ළඟදී පැවැත් වූ සම්මන්ත්‍රණ හෝ රැස්වීම්වලදී පවා මේ ගැටුම් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. පාකිස්තාන කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත් වීම ඉල්ලන විට ඉන්දියාව කියන්නේ මේක තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් කියලා. මේ අදහස් ભેදය නිසා ජාත්‍යන්තර සාකච්ඡාවලදී පවා දෙරට අතර එකගතාවය ලැබීම අසීරු වුණා. මේ ළඟදී සිදුවන ගැටුම්වලදී දෙපාර්ශ්වයෙන් ප්‍රධාන වශයෙන් භාවිතා කළේ කුඩා අවි, මෝටර් ප්‍රහාර සහ සමහර අවස්ථාවලදී ගුවන් ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා වැනි දේවල්. ඉන්දියානු ආරක්ෂක අංශ මේ ළඟදී ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද පුපුරන් ද්‍රව්‍ය අඩංගු ඩ්‍රෝන යානා කිහිපයක් අල්ලා ගත්තා. සිදු වූ හානි දෙස බැලුවම මේ ළඟදී සිදුවන සිදුවීම් වලින් විශාල පරිමාණයේ හානි වාර්තා වෙලා නැති වුණා. සුළු වශයෙන් හෝ ජීවිත හානි සිද්ධ වුණා. ප්‍රධාන වශයෙන් ආරක්ෂක අංශවල සමාජිකයින්ට සහ දේශ සීමා ආශ්‍රිතව ජීවත් වන සිවිල් වැසියන්ට මේ තත්ත්වය බලපෑවා.
තවද මේ නිසා කලාපයේ ජීවත් වන ජනතාව අතර බියක් සහ අනිශ්චිතතාවයක්ද ඇති වුණා. වර්තමාන තත්ත්වය සහ අනාගතය දෙස බලද්දී මේ මොහොතේ ඉන්දියාවයි පාකිස්තානය අතර තත්ත්වය යම් තරකට ස්ථාවරයි. නමුත් සම්පූර්ණයෙන්ම සාමකාමී වෙලා නැහැ. දේශ සීමාවේ දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මකයි. දෙරටේම නායකයින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තමන්ගේ ස්ථාවරයෙන් පැහැදිලි කරනවා. න්‍යෂ්ටිකාවි තර්ජනය. දෙරටට න්‍යෂ්ටිකාවි බලවතුන් වීම නිසා ඕනෑම කුඩා ගැටුමක් ලොකු තර්ජනයක් බවට පත්වෙන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාව මේ තත්ත්වය ගැන ඉතාම අවධානයෙන් ඉන්නවා. සාකච්ඡාවල වැදගත්කම. මේ ගැටලුවට තියෙන එකම ස්ථීර විසඳුම සාකච්ඡා සහ සාමකාමී විසඳුම් විතරයි. දෙරටේම ජනතාවට සාමකාමී අනාගතයක් වෙනුවෙන් සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒත් මේ සාකච්ඡාවලට විශාල වශයෙන් ගැටලු පණ නගිනවා. අනාගතයේ දෙස බැලුවම මේ ගැටලුවට ක්ෂණික විසඳුමක් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒත් දෙරටේම නායකයින් සහ ජනතාව සාමය වෙනුවෙන් කැප වුණා අනාගතයේදී මේ ගැටුම සාර්ථක විසඳුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉන්දියාවයි පාකිස්තානය අතර ගැටුම කියන්නේ දකුණු ආසියාවෙම ස්ථාවරත්වයට ලොකු බලපෑමක් කරන දෙයක්. මේ ළඟදී සිදුවන සිදුවීම් වලින් පෙන්වුම් කරන්නේ මේ ගැටලු තවමත් සක්‍රියව පවතින බව. අපි බලාපොරොත්තු වෙමු අනාගතයේදී මේ රටවල් දෙක අතර සාමය ඇති වේවි කියලා. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට දැනුත් මේ වගේ වීඩියෝස් ඕන අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.